සුබ දවසක් කියලා පිළිගන්නවා. හෙල්ති කිචන් දිනෝ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම දිනවම ඔන්න ඉතින් වෙනද වගේම අලුත්ම රෙසිපියක් අරගෙනයි මම ආවේ. මේක oven නැතිව වුණත් ඕන කෙනෙක්ට ස්ටීම් කරලා කරගන්න පුළුවන් රෙසිපියක්. ඉතින් ස්වයන් රැකියාවකට උනත් මේක අලුත්ම අදහසක්. එහෙනම් ඉතින් අපි දැන් බලමු කොහොමද මම මේක කරගන්නේ කියලා. මම මුලින්ම කැරමල් එක තමයි මේ හදාගන්නේ. මම සෝස් පෑන් එක ලිපේ තියලා ඒකට සීනි ග්‍රෑම් 50ක් සහ වතුර මේ සැඳි දෙකක් එකතු කරනවා. එකතු කරලා සීනි ටික හොඳින් දිය වෙන්න දෙන්න ඕනේ. සීනි ටික හොඳින් දිය වුණාට පස්සේ තමයි මම මේක හැන්දක් පාවිච්චි කරලා කලවම් කරගන්නේ. මෙන්න මේ විදිහේ කල එකක් ආවම මේක ලිපෙන් අයින් කරගන්න. වැඩිපුර වෙලා තියන්න එපා. එහෙමුණොත් පැණි එක තිත්ත රහයනවා. මම හදාගත්ත පැණි ටික මෝල්ඩ් එකට එකතු කරනවා. ඉතින් මම මේ කුඩා මෝල්ඩ් එකක් තමයි අද මේක පුඩින් එක හදාගන්න මම එකතු කරන්නේ. ඉතින් ඔයගලන්ට ලොකු තනි මෝල්ඩ් එකකට උනත් මේක හදාගන්න පුළුවන්. ඒක නිවෙන පැත්තකින් තියලා මම පුඩින් මිශ්‍රණය හදාගන්නවා. මම බෝල් එකට බිත්තර දෙකක් එකතු කරගත්තා. ඒකට මම කන්ඩෙන්සර් මිල්ක් 250ක ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඒ කියන්නේ පොඩි ටින් එකෙන් භාගයකට ටිකක් වැඩි වෙන ප්‍රමාණයක් මම මෙතනදී 250ක් වෙන්න අරගත්තා. මම දැන් එකට ලුණු තේ හැඳි 8න් එක ප්‍රමාණයකුත් එකතු කරනවා. වැනිලා තේ හැඳි භාගයකුත් මම එකතු කරගන්නවා. එකතු කරලා මේක ටිකක් කලවම් කරගන්න ඕනේ. වතුර මිලිලීටර් 120ක ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඉතින් කන්ඩෙන්සර් මිල්ක් නැතිව ඔයගලන්ට කිරි වලින්ම මේක හදාගන්න පුළුවන්. කිරි වලින් මේක හදාගන්න රෙසිපියක් මම කලින් වීඩියෝ එකක දාලා තියෙනවා. ඒකට කන්ඩෙන්සර් මිල්ක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගලන්ට කිරි විතරක් බිත්තරත් එක්ක පාවිච්චි කරලා හදාගන්න පුළුවන්. හදාගන්න මිශ්‍රණය මම පෙරා ගන්නවා. කලින් පැණි එකතු කරපු මෝල්ඩ් එකට එකතු කරනවා. මෝල්ඩ් එකට එකතු කරද්දී මෝල්ඩ් එක සම්පූර්ණයෙන්ම වැහෙන්න එකතු කරගන්නේ නැහැ. මෝල්ඩ් එකෙන් භාගයකට ටිකක් වැඩි වෙන්න තමයි මේ පුඩින් මිශ්‍රණය එකතු කරන්නේ. දැන් මම මේක ෆොයිල් එකකින් කවර් කරලා oven එකේ තමයි බේක් කරගන්නේ. ඉතින් oven එකක් නැති කෙනෙක්ට ස්ටීමර් එකේ වුණත් මේක ස්ටීම් කරගන්න පුළුවන්. oven එකේ බේක් කරනවා නම් මේක වෙනම තැටියක් උඩ තියලා තැටියට උණු වතුර එකතු කරලා 110 උෂ්ණත්වයේ විනාඩි 40ක ප්‍රමාණයක් බේක් කරගන්න ඕනේ. ස්ටීම් කරනවා නම් ඒත් එහෙමයි විනාඩි 40ක කාලයක් මේක ස්ටීම් කරගන්න පුළුවන්. මම දැන් ඒකට අවශ්‍ය කේක් මිශ්‍රණය තමයි මේ හදාගන්නේ. මම ඒකට බිත්තර දෙකක් බෝල් එකට එකතු කරගත්තා. දැන් මම ඒකට තෙල් කප් භාගයක්, ඒ කියන්නේ මිලිලීටර් 120ක ප්‍රමාණයක් එකතු කරගන්නවා. එකතු කරලා ඒ දෙක කලවම් කරගන්න ඕනේ. මම දැන් ඒකට සීනි ග්‍රෑම් 125ක ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඒකත් සීනි ටික හොඳින් දිය වෙන්න කලවම් කරගන්න ඕනේ. දැන් මම ඒකට වැනිලා තේ හැන්දක ප්‍රමාණයකුත් එකතු කරනවා. පාන් පිටි ටික එකතු කරගන්නවා. මම මෙතනදී පාන් පිටි ග්‍රෑම් 100ක ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ඒකට මම බේකින් පවුඩර් තේ හැඳි එකක් සහ බේකින් සෝඩා තේ හැඳි භාගයක ප්‍රමාණයක් එකතු කරනවා. ඒ වගේම කොකෝවා පවුඩර් ග්‍රෑම් 25ක ප්‍රමාණිකුත් මම මේකට එකතු කරගන්නවා. කරගන්න ඕනේ.
තේ හැඳි කාලකුත් එකතු කරගන්නවා. දැන් මම මේකට කිරි මේස හැඳි 4ක් එකතු කරනවා. පිටි කිරි උනත් දිය කරලා ඔයගලන්ට කිරි මේස හැඳි 4ක් හදා ගන්න පුළුවන්. දැන් මම කේක් මිශ්‍රණයත් හදාගෙන ඉවරයි. දැන් මේ ඔයගලන්ට පේන්නේ මම බේක් වෙන්න දාපු පුඩින් එක. මේක දැන් හොඳින් බේක් වෙලායි තියෙන්නේ. මම ටූත් පික් එකක් පාවිච්චි කරලා බලනවා. දැන් මම හදාගත්ත කේක් මිශ්‍රණය එක උඩට එකතු කරගන්නවා. කේක් මිශ්‍රණය එකතු කරගත්තට පස්සේ නැවතත් මේක විනාඩි 40ක කාලයක් 110 උෂ්ණත්වයට බේක් කරගන්න ඕනේ. දැන් මේ ඔයගලන්ට පේන්නේ විනාඩි 40කට පස්සේ මේ වෙලාවේදී කේක් එකත් හොඳින් බේක් වෙලායි තියෙන්නේ. මම ඒක අනිත් පැත්ත හරව ගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්ත රෙසිපි එකේ අවසානයේ මාව. ඉතින් මේක හරිම රසවත්. ඉතින් ඕගලන්ට හරිම ලේසියෙන් මේක හදා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඕගොල්ලොත් හදලා බලන්න. හදලා ඕගලන්ගේ වටිනා අදහස් අමතක නොකර අපිත් එක්ක බෙදා ගන්න කියලා කියනවා. ඔයා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. මේ වගේම අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙන්න. ඕගලන්ට සුබ දවසක්.